විශේෂයෙන්ම අපි කතා කරන්නේ රිසානා ගැන. රිසානාගේ මව බොහොම බලාපොරොත්තුවෙන් හිටියේ රිසානා අපහු ගෙදර ඒවි කියලා. රංජන් රාමනායක මන්ත්‍රීතුමා රිසානාගේ මවත් සමග නිරන්තරයෙන්ම සම්බන්ධතාවයන් පැවැත්තුවා රිසානාට යහපතක් කරන්න. එහෙම නේද මන්ත්‍රීතුමා? අනිවාර්යයෙන්. එතෙන්දී මොකද වුනේ? ඇත්තෙන්ම නදිර මේක ඊටාම සෝචනීය තත්ත්වයක් කොච්චර බොරු කියනවද කියලා ලංකාවේ මාධ්‍ය මීට සුමානකට වගේ ඉස්සෙල්ලා අධිකරණ ඇමති රවුෆ් හකීම් මහත්මයා හම්බුණ ශ්‍රී ලංකාවේ ඉන්න සෞදි අරාබියේ තානාපතිවරයා රවුෆ් හකීම් මැතිතුමාට පොරොන්දු වෙලා තියෙනවා ඊටාම හොඳ තත්ත්වයක් තියෙන්නේ රිසානා ළඟදීම ලංකාවට එනවා අපි ජනාධිපතිතුමාගේ සියලු ඉල්ලීම් පිළිගත්තා කියලා. මේක රවුෆ් හකීම් මැතිතුමා මාධ්‍යයට කිව්වා දිනමිනිපා ෆස්ට් පේජ් එකේ පළවෙනි පිටුවේ ගියා රිසානා නිදහස් වෙනවා කියලා. අපි ඊටාම සන්තෝෂ වුණා. මම ඒක දැක්ක ගමන්ම මම කතා කළා රිසානාගේ අම්මට. මම දන්න තමිල භාෂාවෙන් කිව්වා අම්මා එපොඩි සෞඛ්‍යමා කියලා හද්දි යා කිව්වා මම දන්න විදියට රිසානා ආවට පස්සේ තමයි යාට සෞඛ්‍යයක් එන්න කියලා. ඊට මම කිව්වා දන්න විදියට රිසානා වාර අම්මා කියලා. මේ රොම්බ නන්රි ඉන්ෂල්ලා කියන එකක් තියෙනවා රෙකෝඩින් එකේ. නමුත් ඒ අම්මගේ බලාපොරොත්තු අපේ කඳුළුත් එක්ක දැන් ඉවතට ගලාගෙන ගිහින් තියෙනවා. මේ පහුගිය කාල පරිච්ඡේදය ගත්තම ඔබ කතා කරා අවුරුද්දකට ලංකාවට 400 ගණනක් විදේශගත වෙච්ච අයගේ මරණයට පත්වෙච්ච මෘතදේහයන් ලැබෙනවා කියලා. ඒ වගේම මේ බෙල්ල කපා දැමීමේ මේ ආගමික නීතිය යටතේ ඔබ හිතන්නේ ඔබ දන්න ආකාරයට කී දෙනෙක් පහුගිය කාලේ බෙල්ල කපලා මරලා තියෙනවද? ගාමිණී වියන්කොඩගේ වාර්තා අනුව 2008 ජනවාරි සිට ජූලි වෙනකන් 185 දෙනෙක්ගේ බෙලි කපලා තියෙනවා සෞදිවල. ලංකාව විතරක් නෙමෙයි විවිධ රටවල. විවිධ රටවල්. ඔබ කියන්නේ මේට පෙරත් ලංකාවේ ඒ වගේ හිසකස දැමීම් වලට ලක් වෙච්ච අය ඉන්නවද? තව දවස් 4කින් තව කෙනෙක්ගේ බෙල් කපනවා. ඒ නම් මිනිමරුමකට සම්බන්ධ අපේ තරුණයෙක්ගේ. ඒ ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. ඒකේ නඩුවකින් මේ නමුත් මේ ප්‍රශ්නේ පාසල් ශිෂ්‍යාවක් නොකල වර්ධකට. නිරන්තරයෙන්ම මට විශේෂයෙන්ම ඔබගෙන් අහන්න තියෙන කාරණාවක් තමයි ඔබ ඉදිරිපත් කරනවා නිරන්තරයෙන්ම මෙන්න මේ කාරණාව ශ්‍රී ලංකා ආණ්ඩුවට එහෙම නැත්නම් අපේ රටට හැකියාවක් ලැබුණේ නැහැ රිසානා පාසල් ශිෂ්‍යාවක් කියන කාරණාව ඈ දැරියක් බව ඔප්පු කරන්න කියලා. ඇයි ඔබ එහෙම චෝදනා කරන්නේ? ඊටාම හොඳ ප්‍රශ්නයක්. ඒක තමයි මම හිතන්නේ අපේ ඕන කෙනෙකුට තියෙන දකින්න ඇහැට පෙනෙන කාරණාව ඈ දැරියක් කියන කාරණාව. ඇත්තෙන්ම නදීරා 1998 දී ලෝක ළමා කම්කරු අයිතීන් පිළිබඳ ප්‍රඥප්තියට සෞදි අරාබියාව අසං කළා. ලෝක ළමා කම්කරු අයිතිවාසිකම්. එතනදී ඒගොල්ලෝ තීරණයකට ආවා. ඇග්‍රී වුණා. බාල වයස්කරුවෙක් කුමන හෝ නීතිමය ප්‍රශ්නයකට මැදිහත් වුණොත් ඔහුගේ අතපය කපා දන්නේ නැහැ, බෙල්ල කපා දන්නේ නැහැ, මරණයටපත් කරන්නේ නැහැ කියලා. ඒක ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච දෙයක්. ඒක තමයි ඒගොල්ලෝ මේ කට්ටකමට මේ දරුවගේ වයස සම්පූර්ණයෙන් හිටිය අවුරුදු 7මාරක් හිරේ තියනවා. මම ඒකයි සෞදි අරාබියාව සමග මගේ තියෙන මේ තියෙන අමනාපය. මේ අය දන්නවා අවුරුදු 17යි කියලා ළමයා. ඒක බොරුවක් දන්නේ නැහැ කියන එක. කවදාවත් මරණයට කැප කරන කෙනෙක් ඉතිහාසයේ ඒගොල්ලන්ගේ අවුරුදු 7මාරක් ජේල් එකේ තියන් ඉඳලා නැහැ. මේ ළමයා ඉපදුනේ 1988 පෙබ්‍රුවාරි 4 වෙනිදා. මෙයාගේ වයස වෙනස් කරලා දැම්මේ මේ ආණ්ඩුව සහ මේ ඉන්න නායකයෝ සහ ආගමන විගණන දෙපාර්තමේන්තුව විදේශ සේවා කාර්යාංශය සියලු දෙනා වගේ කියුතුයි. ලංකාවෙන් හොරෙන් යැවීමේ පළමු පියවර සංගවාලීමට තමයි මේ හැම කටයුත්තක්ම සිදු කරන්නේ කියලා. නඩුවේදී සෞදි අරාබියාවේ උසාවියේදී කවදාවත් මෑ අඩු වයස්කාරියෙක් කියන එක ප්‍රූව් කරගන්න ඔප්පු කරගන්න බැරුණා ලංකාවේ රජයට. ඒක තමයි ප්‍රධාන හේතුව. ඒක වුණා නම් ඒ නිමිත්ත යටතේ සටන් කළා නම් මේ නඩුව විසි වෙනවා. ඒ වගේම රජයේ විශාල වන්දිය ගෙවන්න සිද්ධ වෙන හින්දා මේ ළමයා බිලි දුන්නා. එහෙමනම් සෞදි අරාබි රජය අපේ ලංකාවට දානවා නඩුවක් අඩු වයසේ පාසල් ශිෂ්‍යාවන්ගේ මේ වයස වෙනස් කරලා හොර પાස්පෝර්ට් හදලා මෙහෙට එවන්න එපයි කියලා. ඔබ කියන්න මට ඔබ මේ ගැන බොහොම උනන්දු නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ.
තාමත් ලංකාවේ මේ විදිහේ සිද්ධ වෙනවද? රිසානා වගේ අඩු වයසේ පාසල් දැරියන් ශිෂ්‍යාවන් මේ විදිහට වයස වෙනස් කරලා විදේශගත කරනවද? අනිවාර්යයෙන්. ලංකාවේ මොනවද කරන්නේ නැත්තේ මට කියන්නකෝ. බැසිල් මැතිතුමාගේ නම විකුණලා කාර්ය මණ්ඩලය කියලා පහුගිය ටිකේ කරපු වැඩ ගෝඨාභය මැතිතුමාගේ නම විකුණලා. එතකොට ජෝන් සෙනවිරත්නගේ ඇමතුමාගේ රත්නපුරේ ඉන්න කාර්ය මණ්ඩලයේ ධර්මසිරි නේද කොටකැතන ওই මිනිමරුන්ගට සම්බන්ධ වෙලා තියෙන අද හිරගත වෙලා ඉන්නේ. දැන් මර්විසිල් ඇමතුමා කියනවානේ ඔහුගේ කාර්ය මණ්ඩලය තමයි මේ හසිත මඩවලව මැරුවේ 5 දෙනෙක් අහුවෙලා ඉන්නේ. ඉතින් මේ බරපතල ප්‍රශ්නයක් මන්ත්‍රීතුමා. මේ විදිහට ඉතින් මේ වගේ ව්‍යාජ ලියකිවිලි හදන එක නිකන් ගන්න අරන් ගිහලා බලන්න කොළඹ ලොජ් වලට ගිහලා. යාපනයෙන් එන අහිංසක යුවතියෝ අවුරුදු 26 30 අය අවුරුදු අඩු ගණන් වලට වයස වෙනස් කරනවා. අඩු ගණන් වල පාසල් ශිෂ්‍යාව වැඩි වයස දාලා කියලා ලොජ් වල පාස්පෝර්ට් හදනවා, ID හදනවා, උපැන්න සහතික හදනවා, හොර චරිත සහතික දෙනවා. ඕන තරම් දැන් තියෙනවා. මේ වෙනුවෙන් සටන් කරන ඔබට තියෙනවද විසඳුමක් මේ සම්බන්ධයෙන්? ඇත්තෙන්ම එකම විසඳුම මේ ගැන සොයා බලන්න අපි වගේ ප්‍රබල විපක්ෂයකට සහයෝගය දෙන්න ඕන මාධ්‍යය. විපක්ෂයේ මට හිතෙන්නේ මේ වෙලාවේදී මේ වෙනුවෙන් සටන් කරන ආකාරය මැද විපක්ෂයේ ඔබ තමයි මේ වෙනුවෙන් සටන් කරන්නේ. ඒ හැර විපක්ෂයේ ඔබට අමතරව තව කටයුතු කරන മന്ത്രിවරු 14යි සිටින්නේ. මට මතකයි ඔබ මේ ශරියා නීතිය ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරාම ඔබේ පක්ෂයේම ප්‍රවීණ පැරණි മന്ത്രിවරයෙක් ඔබට විරුද්ධව කතා කරා. මම ඒ ගැන ඇත්තටම කනගාටු වෙනවා. මම මේ മന്ത്രിවරයාට දොස් කියනව නෙමෙයි. මට තියෙන තොරතුරු අනුව මේ සුන්නි සියා මුස්ලිම් ගැටුමත් අපේ ප්‍රශ්නෙට බලපාලා තිනවා. ඉරානයේ සමග අපේ ජනාධිපතිවරයාගේ ලොකු හිතවත්කමක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ සියා මේ අය සෞදි අරාබිය සුන්නි මේ ගෝත්‍රික ප්‍රශ්න වලට මේ ආගම් ප්‍රශ්න වලට මැදි වුණේ මේ අහිංසක දරුවා. කවදාවත් මම ගරු කරනවා මාව පාර්ලිමේන්තුවේ යවුවේ වැඩිම ජනතාව මුස්ලිම් ජනතාවගේ ඡන්දවලින්. මම මුස්ලිම් ජනතාව එක්ක අල්ලා සමග නබිනායකතුමා සමග ඉස්ලාම් ධර්මයේ සමග හරි ශරියා නීතිය සමග ශරියා නීතිය දේව නීතියක් ඒ දේව නීතිය සමග මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අහිංසක දරුවට කරපු අපරාධය එක්ක තියෙන ප්‍රශ්නේ. හොඳයි. ඔබෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපි ශ්‍රී ලාංකිකයන් විදිහට තවත් රිසානා කෙනෙක් මේ රටෙන් බිහි වෙන්න බෑ. තවත් ලැදරියකට තවත් ශ්‍රී ලාංකික කාන්තාවකට මෙවැනි ඔබ කියන ආකාරයට නොකරපු වරදකට තමන්ගේ හිස ගසා දමන්න අවස්ථාව උදා වෙනකන් අපිට බලන් ඉන්න බෑ. මේ වෙනුවෙන් අපි මොනවා හරි කරන්න ඕන. නදීර මට සමාවෙන්න. මේ රිසානා කියන්නේ ප්‍රසිද්ධියටපත් වුණු පත්තරවල මාධ්‍යවල ගියේ එක දෙයක් පමණයි. සංගුණ කීයක් තියෙනවා කියලා දවා හිතන්නේ. මේ ළඟදී තරුණෙක් අපේ ගෙදර ආවා. එයාගේ මව මිය ගියා. හෘදයාබාධිකේ මේ ප්‍රශ්නයක් නෙමෙයි අතවර කිරීමක් මේකනේ. හෘදයාබාධිකේ මිය ගිහිල්ලා ඒ ගෙදර කට්ටිය පිටරට ගිහිල්ලා මේ මනසිරුර මිස්ප්ලේස් වුණා. මොහු කිලෝමීටර් 700 ගාණක් වාහනයක් අරගෙන තමුන්ගේ මවගේ මනසිරුර හොයන්න ලංකාවට ගෙනාවා මාස ගානකට පස්සේ ඇවිද්දා. මනසිරුරත් හොයාගත්තා. ඒ නගරයේ තියෙන බොහෝ රටේ තියෙන ජෙඩාටු රියාද් බොහෝ නගරවල ඇවිත් ස්පිරිතාල සහ මෝචරි වලට. එයාගේ ස්ටේට්මන්ට් එකේ තියෙනවා මේ හැම ගිය මෝචරියෙම අඳුනා නොගත් ශ්‍රී ලංකාවේ මලසිරු 10ක් 15ක් අතර එදා දැක්කයි කියලා. මේ එයාගේ කතාව මේ. තමන්ගේ අම්මගේ ෆ්‍රිජ් එක ඇරියවම තියෙනවලු මලසිරු එයා අම්මගේ මරණේ හොය හොය යනවා. ඒ හැම එකෙම වෙලා ගිය අන්තිම තැන තමයි හම්බෙලා තිබුණේ. හැම තැනම 10යි 15යි 25යි ඔන්න ඔය වගේ ගණන්. කාලයක් තිස්සේ තියෙනවා ඒවල. අඳුරගෙන නැහැ. පෙලක් ආයේ අතපය කපලා, රේප් කරලා, අපයෝජනයට ලක් කරලා, අයන් තියලා තන්පුඩු පාවා මෙහෙම මේ කපලා විකෘති විදිහට මරපු සිරුර හම්බෙලා තිබුණා. ඉතින් අපි කතා කරනවා රිසානා ගැන. මොකද රිසානා එක ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් UN එක ඇතුළු චාල්ස් කුමාරයා සියලු දෙනා කතා කරපු ප්‍රශ්නයක් ඉඳලා මේක බොහොම හයිලයිට් වෙච්ච ඉස්සරහට ආව ප්‍රශ්නයක් වුණා. ගෙවල් වල ඇතුළේ කොච්චර මේ වගේ දේවල් වෙනවද? විසඳුමක් කොමේවට? මේකට විසඳුම ඇත්තෙන්ම අපේ නායකයන්ට කොන්ද නැතිකම. ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාට කොන්දක් තිබුණා. තමුන්ගේ රටේ අවුරුදු 54ක ශ්‍රමිකයාගේ හිස ගසා දාපු වෙලේම තීරණයක් ගන්න කොන්දක් තිබුණා. පිලිපීනේට කොන්දක් තිබුණා. පිලිපීනේදී ලෙබනන් හාම්පුතා ආවා ලෙබනන් මේ පිලිපීන ශ්‍රමිකයාව දූෂණය කරන්න. ලෙබනන් ශ්‍රමිකයා ගත්ත පිහක් ඇන්නා.
මැරුණා. හැබැයි ඔවුන් වෙලාවට නීතිඥයෝ එවලා භාෂා පරිවර්තකයෝ එවලා උසාවියට වෙලාවට ඇවිල්ලා ෆයිට් කරලා දිනලා කෝටි ගානක වන්දියකුත් ගත්තා. ඉතින් මෙවැනි වාණිජ ආකල්ප තියෙන රටක නායකයන්ට කවදාවත් ඒ රටකට අභියෝග කරන්න බෑ. ඒ රටේ ඉන්න නායකයෝ දන්නවා අපි මුන්ට ගැහුවත් මැරුවත් කසපාර දුන්නත් ගල් ගහලා මැරුවත් අතපය කැඩුවත් බෙල්ල කැපුවත් මේගොල්ලෝ මේ පොඩ්ඩක් නිකන් එහෙ ඉන්න එම්බැසඩර් රීකෝල් කරයි. අපේ තානාපතිවරයාට අපි එන්න කිව්වා. ඔතනින් එහා යන්නේ නැහැ. තානාපතිවරයා ස්ටේට්මන්ට් එකක් දීලා තිනවා මාව ගෙන්නුවේ මගේ කාලෙවරින්දයි කියලා. ඉතින් මේක තමයි මේ ජනතාව තේරුම් ගන්න ඕනේ ඇත්ත. මේ channel 1 නාලිකාව සහ මේ නදීරගේ ප්‍රෝග්‍රෑම් එක බලන කෝටි සංඛ්‍යාත viewership එකක් තියෙනවා මම දන්නවා. මම තමුන්නාන්සලාගෙන් ඉල්ලා හිටින්නේ මේ தත්ත්වය කරුණාකරලා තේරුම් ගන්න. මොකද මේ පාර්ශව දෙකක් තියෙනවා. එක පාර්ශවයක් තමයි ලංකාවේ අහිංසක ගම්වල ඉන්න ඉගෙන ගත්තේ නැති බැල මෙහෙවරකම් වලට අනුන්ගේ ගෙවල් හොදන්න අහිංසක යන අපේ අම්මලා අක්කලා නංගිලා. එතකොට ඒ පැත්ත ගත්තට කිසිම වරදානයක් වරප්‍රසාදයක් මුදලක් account එකට සල්ලි වැටෙන්නෙත් නැහැ. විදේශ සාංචාර හම්බෙන්නෙත් නැහැ. වරදාන මොකුත් හම්බෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ අනිත් පාර්ශවය ඒ කියන්නේ රියාල් තියෙන ධන කුවරයන්ගේ පැත්ත ගත්තොත් කෝටි ගණන් සල්ලි හම්බෙනවා. ඔයා කිව්ව එක ප්‍රශ්නයකට මට උත්තර දෙන්න බැලුවා. ඒ ප්‍රශ්නේ මම උත්තර දෙන්න. ඔයා ඇහුවා කී පාරක්ද මගෙන් රිසාන ඇයි මුස්ලිම් නායකයෝ මේකට කතා කරන්නේ නැත්තේ කියලා. මුස්ලිම් නායකයෝ ඒ කතා කරන්නේ නැත්තේ කියන එක හොඳට හිතලා බලන්න. කිසිම මුස්ලිම් නායකයෙක් රිසානගේ ප්‍රශ්නෙට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ අය සෞදි අරාබියාවේ කුලි හේවායෝ වන්දි වට්ටයෝ සෞදි අරාබියෙන් එන රියාල් වලට රැවටිලා මම දැක නායක පූජකවරයෙක් ළඟදිත් කියලා තිබුණා. මේක විය යුතුයි. මේක ශරියා ලෝ එක. මෙයාගේ බෙල් එක පොඩ කමන්නේ නැහැ. මුතූර්වල රිසානගේ ගමේ පූජකවරයාත් ඒ බව ප්‍රකාශ කරා. මේක පුදුම තත්ත්වයක් මේක. රිසානගේ ගමේ මුතුරල කෙනෙක් මේක කියන්න පුළුවන්. එයා හොඳටම දන්නවා මෙයා පාසල් ශිෂ්‍යාවක් කියලා. ඒ මුතුරල පූජකතුමා හොඳටම දන්නවා මේ ඉස්කෝලේ මෙයාට කිසිම කම්ප්ලේන් එකක් නැහැ. මෙයා ශිෂ්‍ය නායිකාවක්. මෙයා කාටවත් ගහලා නැහැ. මේ කියන්නේ කොනිත්තලවත් නැති ළමයි. මේ ළමයා ගිහිල්ලා පිලිපීන් කෙනෙක් කරපු දෙයකට අහු වෙලා අද බෙල්ල කපනවා. ඒක හරි කියලා කියන්න තරම් ඒ කියන්නේ ඒ පූජකයන්ට කොච්චර කෝටි ගණක් ලැබෙන්නේ නැද්ද? රිසානා ගැන කතා කරන්න අපිට බොහෝ දේවල් තියෙනවා. රිසානා ගැන විතරක් නෙමෙයි විදේශගත වෙච්ච ශ්‍රමික ඔබ ගැන කතා කරන්න අපිට බොහෝ දේවල් තියෙනවා. අපි අපේ නාලිකාව තුලින් හැම විටම ඔබ වෙනුවෙන් කතා කරන්නේ. ඔබ වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්නේ. ඔබට මතකයි අපි කවුන්සිලේ වැඩසටහන තුලින් පවා නිරන්තරයෙන්ම විදේශගත ඔබ වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරා. අපි රිසානා ගැනත් බොහෝ දේවල් කතා කරා. අපි හැමෝම කතා කරා. හැබැයි රිසානා වෙනුවෙන් අපිට යමක් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපට මින් ඉදිරියට වගකීමක් තියෙනවා. ඒ තමයි තවත් රිසානලා බිහි වෙන්න මේ මව්බිමේ අපි ඉඩ තියන්නේ නැතුව ඉන්න කටයුතු කිරීම. ඒ නිසා ඔබටත් මටත් ලොකු වගකීමක් තියෙනවා විදේශගත ඔබ වෙනුවෙන්. හැබැයි මේ සියලුම වගකීම් අපේ ජනතා නියෝජිතයන් අතින් තමයි ඉෂ්ට වෙන්න ඕනේ. ඒ නිසා අපි රංජන් රාමනායක මන්ත්‍රීවරයාට ස්තුතිවන්ත වෙනවා. අද අපත් සමග රිසානා ගැන කතා කරන්න ආවට අපි දිගින් දිගටම ඔබෙන් ඉල්ලා සිටිනවා මේ විදේශගත වෙච්ච අපේ සහෘද ඔබ වෙනුවෙන් දිගින් දිගටම අපේ කාන්තාවන් වෙනුවෙන් අපේ ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටින්න මෙවන් වියෝගයන් වලට අපේ ජනතාවට මුහුණ දෙන්න ඉඩ දෙන්න එපා මින් මතුවට කියලා. ඔබත් අපත් සමග එක්වන්න තර්ඩ් අයි වැඩසටහන නිරන්තරයෙන්ම අපිට සැඟවුණු කාරණා ගැන ඔබත් සමග කතා කරනවා. අපි රිසානා ගැන කතා කරමු. තවත් රිසානලා බිහි වෙන්න ඉඩ නොදෙමු.